දැන් අලුත්ම ෆැෂන් එක අර මේ ස්කින් එකේ කලර් එකටම තියෙන අර මේ ඇඳුමේක අර ඇඳක් නෑ වගේ පේන්නේ. අන්න ඒකනේ නේද දැන් මම දැකලා තියෙනවා ගොඩක් මේ සෙලිබ්‍රිටිස්ලා එහෙම දැන් ඒක තමයි මේ ලේඩීස්ලා අඳින්නේ. මට මතක් වෙන්නේ ඇත්තටම අර මේ ඉස්සර රොඩි කාන්තාවෝ උඩුකය නිරුවත්ව හිටියේ. එයාලා නම් ඒක පනිෂ්මන්ට් එකක් විදිහට හිටියේ. අපේ අය ඒක ආසාවෙන්ම මේ වැළඳගෙන තියෙන විලාසිතාවක් හැමෝම නෙවෙයි ඉතින් අර නිරෝධත පෙන්වන්න ආස පිරිසක් ඉන්නවනේ ඉතින්. එයාලා ඉතින් හරි ආසයි ඔක්කොම මේ අර එළිය දාගෙන ඉන්න මොන පහත් ජරා හැඳුමක් ඇඳලා ඉතින් වව් හාව් ගන්න කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම ඒවට කැමති කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන් ඉතින් ඒ જાතියෙම අය තමයි දැන් වැදගත් විදිහට එලිගන්ට් විදිහට ඉන්න කාන්තාවක් කවදාවත් මේ නිර්වත් වෙලා වගේ සමාජයක් ඉදිරියේ පෙනී සිටිනවද? එහෙම කරන්නේ නැහැ කවදාවත්. මේ එහෙම කිසිම අර ලැජ්ජාවක් නැතුව ඔහොම ඉන්නේ ඉතින් අර මේ තරහ වෘත්තියක් ගණිකා වෘත්තියේ නිරත වෙන අය එයාලගේ ෆලෝ කස්ටමර් බේස් එක වැඩි කරගන්න ඉතින් පෙන්වන්නේ. දැන් ඔය ඔහොම ඉඳලා මට තියෙන ප්‍රශ්නේ මේ මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා ඒක ෆැෂන් එක ඒක එලිගන්ට් මේ කියලා අපි හරි හොඳයි කියලා අර මේ බලන අය තමයි නේද බලන අයට මැජික් වුණාට ඒක අපිට මට මැජික් එකක් නෙවෙයි කියලා හරිය අර මේ සාන්ත දාන්ත මේ විදිහට මේ හරි ලස්සනට කතා කරනවා ඉතින් නේද නිකමට හිතන්න එහෙම ලැජ්ජාවක් කිසිම ලැජ්ජාවක් නැතුව Taman නිරුවත් වෙලා වගේ ඇඳුමක් ඇඳුම් අඳින්නේ ෆැෂන් එකකට වගේම අර නිර්වත වහගන්නනේ. ඒකට නිකන් ඇඳක් නෑ වගේ ඇඳුමක් ඇඳගෙන සමාජයක් ඉස්සරහට සෝෂල් මීඩියා වල හරි පෙනී ඉඳලා ඇත්තටම මේ ලැජ්ජාවක් නැද්ද මේ මීඩියාස් වලට ඇවිල්ලා කියන්නේ මේ බලන කෙනාගේ තමයි වැරද්ද බලන කෙනා හරි පටු විදිහට බලන්නේ දැන් මේ ෆැෂන් එහෙම නෙවෙයි එහෙම කියන ලැජ්ජාවක් නැද්ද? දැන් ඕකක් ඇඳගෙන ඔය ඇඳක් නෑ වගේ සමාජයක් ඉස්සරහා ඉන්න පුළුවන්ද කියලා හිතන්නකො පොඩ්ඩක්. ඇත්තටම මේ සෙලිබ්‍රිටිස්ලා තමයි මේ සමාජයේ අර ලැජ්ජාව කියන එක නැති කරන්නේ. දැන් ඕක දැක්කහම අනික් අයටත් ඕක ෆලෝ කරනවා. දැන් එයාලට ආදරය කරන පිරිසක් ඉන්නවනේ. එයාලා හිතන්නේ මේක තමයි හරි කියලා දැන් ඕක ෆලෝ කරනවා. දැන් හරිද ඔය දේවල්? දැන් ඒවට කැමති කියන්නේ ඉතින් හිතන්නකො. මොන වගේ පුද්ගලයෝද කියලා හැමෝම හැම කාන්තාවක්ම කොහොම කැමතිද අපිට වැඩක් නැහැ පෞද්ගලික ජීවිතේ යාලා ඇඳගෙන හිටියන් නැතත් අපිට මේ දේවල් අදාළ නැහැ නමුත් සමාජ මාධ්‍යයකට එයාලව මේ දේවල් මුදා හරිනවා කියන්නේ ඉතින් හිතන්නකෝ එතකොට ඒක බුළු සමාජයක් ඒක ෆලෝ කරනවනේ හොඳ දෙයක් නෙවෙයිනේ එතකොට ඒකට සමාජයට වෙන්නේ හානියක් නේද ඉතින් ඒ වගේ දේවල් කරන්න කලින් ඉතින් මේ දෙසරයක් හිතන්න ඕන තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්නත් ඕනේ කාන්තාවක් විදිහට හිතපු අපි ඇඳගෙන හිටියත් වැඩක් නැහැනේ මෙහෙම සමාජ මාධ්‍යවල මෙහෙම කාන්තාව මේ විදිහට ඉන්නකොට අපිට ලැජ්ජයි. ඒතරම් ඉතින් ලැජ්ජාවක් හිතෙන ලැජ්ජ හිතෙනවනේ මේව දකින්නට අපි මොකටද ඇඳගෙන ඉන්නේ වගේ හැඟීමක් ඉතින් හිතනවා මේ ඉතින් මේ අර මම කියන්නේ මේකයි පෞද්ගලික ජීවිතේ ඔයාලා ඇඳුම් එකයි නැතත් එකයි අපිට අදාළ නැහැ නමුත් මේ අර මේ මාධ්‍ය සමාජ මාධ්‍යට ඇවිල්ලා මුළු සමස්ත කාන්තා ප්‍රජාවම නිර්වත් කරන්න එපා. ඒකයි මම නම් ඉල්ලීමක් විදිහට කියන්නේ අපිට ලැජ්ජයි ওই විදිහට ඉන්නකොට ඕවා ආසාවෙන් බලන පිරිසක් ඉන්නවා. ඉතින් ඔය එයාලට බලා ගන්න විතරක් දැම්මහම ඇති ඔය සාමාන්‍යයෙන් මිනිසුන්ට පේන්න ඕවා දාන්න ඕනේ මේ ෆෝන් සයිට් වලට එහෙම දැම්මහම ඇතින් ඉතින් ඒව හැමෝම බලන්නේ නැහැනේ ඒවට ආස පිරිසක් මේව බලන්නේ. ඉතින් එයාලට පෙන්න ගන්න. නමුත් අර හැම මිනිස්සෙකුටම පේන විදිහට එහෙම දාන්න එපා. මොකද මේ අර ආත්ම ගෞරවය රැකගෙන ඉන්න කාන්තාව පිරිසක් ඉන්නවනේ හැමෝම ඔහොම ආස නැහැනේ. ඒ ගැන චුට්ටක් හිතන්න දෙයක් කරනකොට අපිට ඔයාලගේ පෞද්ගලික ජීවිතය අදාළ නැහැ. පෞද්ගලික කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. සමාජ මාධ්‍ය ගැනයි මම කතා කරේ සමාජ මාධ්‍ය හැසිරෙන විදිය ගැන.